සුබ දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. කුමකරටේ අපි අද ඇවිල්ලා ඉන්නේ කහටගස්දිගිරිය ආනන්දාරාමයේ කියන විහාරස්ථානයේ ප්‍රදේශයට තමයි ඇවිල්ලා ඉන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ සංචාරකින්ගේ ඇස නොගැටුණු සහ දේශීය සංචාරකින්ගේ ඇස නොගැටුණු ආකර්ෂණීය ස්ථානයක් වන මෙම විහාරස්ථාන භූමියේ මේ කන්ද එහෙම නැත්නම් මේ පිහිටීම සහ එහි ශ්‍රී විභූතිය ගැන පොඩි අදහසක් දක්වන්න තමයි අද දවසේ අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ ආරම්භයේ සිටම මේ සුවිශාල ගල් පර්වතයකින් තමයි මේක සැකසීලා තියෙන්නේ. ඉතින් මේ වගේ සුවිශේෂී ස්ථාන අපිට නිරාවරණය නොවිච්ච මිනිස් සංහතියට දැක ගන්න මේ ජීවිත කාලය තුල නොලැබෙන සමහර අවස්ථාවල් විශාල ප්‍රමාණයක් අපේ ලංකාව තුල මේ ශ්‍රී ලංකා භූමිය තුල සිර වෙලා ලැබුම් ගත්ත තැන් තියෙන බව තමයි අපි කියන්නේ. ඉතින් අද දවසේ මේ කන්ද මුදුනට අපි පොඩ්ඩක් ගිහින් බලමු කොහොමද අපේ මේ ලස්සන සුන්දර පරිසර තවත් තියෙන්නේ මොන තැන්වලද කියලා අපි යම් අදහසක් ගමු. හරි, කන්ද මුදුනේ අපි මීටර් 100ක් විතර අපි උඩට ආවට පස්සේ අපිට දකින්න හම්බ වෙනවා කොක්කෙබේ කන්ද. එහෙම නැත්නම් මේ විහාරස්ථානයේ වම්පසින් ඇති කොක්කෙබේ කන්ද. ඉතින් ඊටම සුන්දර මනරම් දසුනක් ඔයාලට පේනවා. සූර්ය උදයත්ම පරිසරයේ ඊට විශාල සුන්දරත්වයක්, විශාල දසුන් රාශියක් මේක දකින්න ලැබෙනවා. අවට කීචි බීචි නාදේ, විශාල සත්ත්ව කණ්ඩායමක්, එහෙම නැත්නම් පරිසරය අලංකරණ කරන ගීත ගායනා කරන කෝකිල සද්ද අපිට අවටින් ඇසෙනවා. ඉතින් මේ සුන්දර පරිසරය බලා ගන්න නම් කල් වෙලා අරගෙන එන්න ඕනේ. විශේෂයෙන්ම මෙහි සෑහෙන භූමි ප්‍රදේශයක් තියෙනවා අක්කර 20ක විතර. බැලු බැලමට වටේටම කඳු වලින් සැකසීලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ පිහිටීම එහෙම නැත්නම් මේ ප්‍රදේශයට ළඟා වීමට නම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිරිය කියන පොලිස් බල ප්‍රදේශය තමයි මේ ස්ථානේ පිහිටලා තියෙනවා. ඔයාලට පේනවා දඹුලු ගල නැගිද්දි එහෙම නැත්නම් දඹුලු පර්වතයේ තරණ කරනකොට තියෙන දසුන් වගේම තමයි. ඉතින් ඊටම සුන්දර මනරම් පරිසරයක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඉතින් මේ වගේ අත්දැකීමක් ගන්න එහෙම නැත්නම් මේ වගේ ස්ථානයක් නරඹන්න සෑහෙන වෙහෙස මහන්සියක් දරාගෙන එහෙම නැත්නම් සෑහෙන කාලයක් අරගෙන එන්න ඕනි මේ මෙහි තියෙන වටිනාකම් සම්බන්ධව. ඉතින් මෙම ගල් පර්වතයේ මුදුනේ තමයි මේ ජල පොකුණක් එහෙම නැත්නම් ගලින්ම සැකසිච්ච සෛල වලින්ම සැකසිච්ච පොකුණක් දිය කඩਿੱත්තක් අපිට මේ දකින්න ලැබෙන්නේ. ඉතින් අපි හිතනවා රාත්‍රී කාලයට සහ දිවා කාලයට මේ වනාන්තරයේ ඇතුලේ ඉන්න විවිධ සත්තු, මූවෝ, ගෝන්නු, මොනරු සහ විවිධාකාරයේ සත්තු, ඉත්තෑවෝ, ඒ වගේ හැම සතෙක්ම තමන්ගේ ජල පිපාසය නිවා ගන්න මේ ස්ථානට එනවා ඇති කියලා අපි අනුමාන කරනවා. ඉතින් ඒ වගේම දැන් මේ වෙනකොට අපි රැඳී සිටින සාමාන්‍ය අඩි 100ක් වගේ උඩක ඉඳලා තමයි අපි මේ වෙලාවේ ඉන්නේ. ඉතින් මේ අපිට ඈතින් දිස්සෙනවා විහාරස්ථානයේ අපි ඇතුල් වෙච්ච දොරටුව තමයි අර අතන සුදු පාටින් පෙන්වුම් කරන්නේ. ඉතින් මේ ආනන්දාරාමයේ කියන මේ විශාල ප්‍රදේශයක් එහෙම නැත්නම් ඊට විශාල වටිනාකම් සහිත ස්ථානයක තමයි මේ පිහිටීම තියෙන. ඉතින් ඇත්තටම මේක කහටගස්දිගිරිය එහෙම නැත්නම් අනුරාධපුර මිහින්තලයේ සිට ත්‍රිකුණාමලය දෙසට යනකොට කිලෝමීටර් 30ක් පමණ 40ක් වගේ එනකොට තමයි අපිට මේ ස්ථානට ළඟා වීමට හැකියාව තියෙන්නේ. ඉතින් හරියටම මේ ස්ථානට ළඟා වීමට මාර්ගය කියනවා නම් මිහින්තලයේ සිට කහටගස්දිගිරිය නගරේ පසු කරලා කෙලින්ම රෝපතාන දෙසට එනකොට හම්බ වෙන ගුරුගල් හින්න කියලා ප්‍රධාන වංගුවක් සහිත ස්ථානයක්. එතනින් හරියටම දකුණු පැත්තට හැරිලා අපි කිලෝමීටර් 2කමාරක් පමණ පැමිණි විට තමයි මෙම ආනන්දාරාමයේ විහාරස්ථානය කියන ස්ථානය අපිට දකින්න හම්බ වෙන්නේ. ඉතින් ඒ විදිහට ආවහම ඔයාලට දකින්න පුළුවන් මේ සුන්දර මනරම් පරිසරය එහෙම නැත්නම් මේ গুপ্ত සැඟවෙච්ච පරිසරය බලා ගන්න හැකියාව හම්බ වෙනවා. ඉතින් මීට අවුරුදු 2500කට 3000කට එහා ගියපු ඉතාමත්
පැරණි ඉතිහාසයක් තියෙන ස්ථානයක් තමයි මේ. ඉතින් මෙහි අපි යම් තොරතුරු ටිකක් සොයා බැලීමක් කරා. ඉතින් අපේ රටේ ඉන්නවනේ විශේෂයෙන්ම හොර හතුරු ඒ කට්ටිය මේවා ආක්‍රමණය කරලා මේවල තිබිච්ච වටිනා සම්පත් සමහරට දැහැගෙන ගිහින් ඇති. ඉතින් බොහෝ දුරට මහජනයා මීට අවුරුදු 100කට එහා ගිහින් බැලුවොත් මහජනයා මේ ස්ථාන වලට නොපැමිණෙන තරම් විශාල ඝන වනාන්තරයක් තියෙන්න ඇති. මේනකොට ජනාකීර්ණ වෙලා තිනවා වලට පේනවා. ඈතින් විශාල වැව් රාශියක් මේ කන්ද වටා එහෙම නැත්නම් මේ ගල් පර්වතේ වටා පිහිටලා තියෙනවා. ඉතින් තාමත්ම සුන්දර පරිසර දසුණක් සහ හිතට මේ අමුතුම හැඟීමක් ඇති කරන මෙතන හිත නිවෙන හොඳ ප්‍රදේශයක් තමයි මෙතන. හොඳ වාතාවරණයක් සහිත ඉතාමත්ම නිස්කලංක පරිසරයක් අපිට දකින්න පුළුවන්. ඔබට පේනවා තවත් වැවක් අඩිත්තක් කිලෝමීටර් 2-3කට එහායින් අපිට දිස් වෙනවා. ඉතින් මේ විදිහේ ඉතාමත්ම සුන්දර අත්දැකීමක් ගන්න පුළුවන් ස්ථානයක තමයි අපි මේ ආනන්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේ අභියස ඇති ප්‍රදේශය තුල සංචාරයේ කෙටියෙන් ඉතාමත්ම කුමාරාට කියන්නේ ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. ඉතින් ඒ කාර්යබහුලත්වයේ තුල උනත් මේක ඇත්තටම කෙනෙකුට පේන්න කෙනෙකුට දකින්න අපේ රටේ මිනිස්සුන්ට ලෝකයට අපේ රටේ තියෙන අනන්‍යතාවය අපේ ප්‍රෞಢ ඉතිහාසය ලෝකෙට විදහා පාන්න පුළුවන් තවත් එක් සුවිශේෂී ස්ථානයක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් ඔයාලට පේනවා මේ ගල් පර්වතයේ අඩි 200ක් පමණ දැන් අපි උඩට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අඩි 200ක් තුලට ආවට පස්සේ තමයි මෙව චෛත්‍ය රාජානන් වහන්සේ පැරණි ප්‍රාකාරය මෙතන අපිට දකින්න ලැබෙන්නේ. මේ අපි ගරුතර ස්වාමීන් වහන්සේගේ තොරතුරු විමසා බලද්දී මෙම ස්ථානයේ සම්පූර්ණ සොරුන් විසින් කඩා බිඳ දමලා මේ ගඩොල් විසිරුවලා එහෙම නැත්නම් මෙතන හාරලා යම් දෙයක් හොයලා එහෙම නැත්නම් යම් දෙයක් ගන්න උත්සාහ කරලා තියෙනවා. ඊට පසුව නැවත මේ මහජනයාගේ ඒකාබද්ධතාවයෙන් එහෙම නැත්නම් මහජනතාවගේ සම්බන්ධයෙන් නැවත ගොඩනගපු ඒ නටබුන් වෙච්ච ඒ ගඩොල් ටික නැවත එකතු කරලා සකසපු චෛත්‍ය රාජානන් වහන්සේ තමයි මේ අපිට මේ නෂ්ටාවශේෂ විදිහට දකින්න ලැබෙන්නේ. ඉතින් කොච්චර වුණත් අපි කියන්නේ මේ සුන්දරත්වය විඳ ගන්න මේක විනාශ කරන්න එපා. මේකත් අපේ රටේම ඉතාමත් වටිනා සම්පතක්. මේ වගේ සම්පත් රාශියක් තියෙනවා. අපි නොදැක්ක සහ අපිට මේ මරණය දක්වා යන ගමනේ එහෙම නැත්නම් මේ ජීවිතය අවසන් කරන කාලය තුල අපිට දැකලා සතුටු විය හැකි ස්ථාන රාශියක් තියෙනවා. ඉතින් ওই කාලා බීලා විනාශ කරන මුදල් එහෙම නැත්නම් විනාශ කරන කාලය නාස්ති කරන වැඩවලින් ගැලවිලා මේ වගේ යහපත් සුන්දර ප්‍රදේශ වලට එන්න මේව ඇවිල්ලා නරඹන්න. ඉතින් කාට හරි මේකට එන්න අවස්ථාවක් ආසාවක් ඇති වුණොත් කුමාරාටේකට YouTube නාලිකාවට අනිවාර්යෙන් subscribe කරන්න. ඊට අමතරව comments එකක් දාන්න. අපි සම්බන්ධ කරගන්න. අපි මාර්ගය ඔබට නොමිලේ එන විදිහ සම්පූර්ණ විස්තරය ලබා දෙනවා. ඔබට මේ දිස් වෙන්නේ මහජනතාව විසින් යාළගේ ඉල්ලීම පරිදි පරණ නටමුන් වෙච්ච චෛත්‍ය ඉදි කරපු ස්ථානයෙන් පසුව ඒ චෛත්‍යයට දකුණු පසින් මහජනයා විසින් යාළගේ සද්ධාව පෙරදරි කරගෙන සකසපු අලුත් චෛත්‍ය එහෙම නැත්නම් නව නිර්මාණය තමයි මෙතන අපිට දකින්න ලැබෙන්නේ. හරියටම පැරණි චෛත්‍ය තිබුණු ස්ථානයේ සිට වම් පසට මීටර 60ක් විතර ආවට පස්සේ අපිට මේ නැවත මහජනයා විසින් සකසපු චෛත්‍ය රාජානන් වහන්සේ දකින්නට පුළුවන්. ඉතින් මේ වෙනකොට වෙලාව සාමාන්‍යයෙන් 6:00 විතර හිරු උදා වෙලා තියෙන්නේ. ඉතින් හරිම මහන්සි මොකද කෙටි කාලයක් තුළ මේ වීඩියෝ එක කරන්න උනේ තේරුම් ගන්න. නමුත් අවශ්‍යතාවය වැඩි. අපිට අවශ්‍ය වෙන්නේ මහජනයාට මහජනයාගේ චිත්ත ප්‍රසාදය එහෙම නැත්නම් හිතේ සතුට ඇති කරන්න මේ සුන්දර පරිසරය එහෙම නැත්නම් මේ ස්වභාවිකත්වය විඳ ගන්න. ඒ මිනිස්සු කවදා හරි මෙතනට එයි මේ වීඩියෝ එක බලන ඕනි කෙනෙක්. ඉතින් අපේ බලාපොරොත්තුවත් ඒක තමයි. ඔබ එන්න. ඔබ ඇවිත් මේ සුන්දර දසුන් නරඹන්න. ඉතින් විශේෂයෙන්ම අපේ රටේ මිනිස්සුන්ට ආරාධනා කරන්නේ අපි එක තැන පල් වෙන ජීවිත ගෙවන්නේ වැඩි පිරිසක් ජීවිතේ විඳින්නේ නැහැ. විඳවනවා. කටුක මහා මේ ව්‍යාකූල ජීවිත තමයි ගත කරන්නේ. වලට පේනවා මේ අස්සෙන් ඉතා විශාල ජල ගංගාවක් එහෙම නැත්නම් වැවක් පිහිටලා තිනවා. විශේෂයෙන්ම කුමාරාට මෙහි සම්බන්ධව මේ ප්‍රදේශෙ පිහිටීම සම්බන්ධ විශේෂයෙන් වැඩි විස්තරාත්මක
අදහසක් අද දවසේ දක්වන්නේ නැහැ. නමුත් මෙහි තියෙන සුන්දර දේ එහෙම නැත්නම් මෙහි තියෙන ප්‍රෞಢත්වය මෙහි තියෙන වටිනාකම වටහා ගන්න ඉතාමත්ම සුන්දර මනරම් දසුන් රාශියක් තියෙන ස්ථානයක් තමයි මේ ආනන්දාරාම විහාරස්ථානයේ චෛත්‍යරාජානන් වහන්සේ පිහිටලා තියෙන කන්ද. ඉතින් තවත් වැවක් අපිට මේ ඉස්සරහින් දකින්න පුළුවන්. ඉතින් එන්න කහටගස් දීලිය කියන ඒ සුන්දර පරිසරය තමයි මේ පිහිටීම අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් කුමා කරාට නැවතත් ඉල්ලීමක් කරන්නේ ඔබ මේ දසුන් දකින්න මේ ස්ථාන වලට එන්න ඇවිල්ලා ඔයාලගේ හිතේ තියෙන යම් යම් කිලිටි අදහස් දුරු කරගන්න. මොකද්ද අපි මේ ජීවිතේ විඳලා තියෙන්නේ? මොනවද අපි මෙච්චර කාලයක් කරලා තියෙන්නේ? පොඩක් හිතන්න. පොඩි තමන් පිළිබඳව රිසර්ච් එකක් කරන්න. තමන් පිළිබඳ සෙවීමක් කරන්න. මොනවද අපි මේ අවුරුදු කාලය තුල එහෙම නැත්නම් මෙච්චර මේ ජීවිතේ ගත කරන කාලය තුල මේ වෙනකොට මොනවද මම දැකලා තියෙන්නේ? කොහෙද මම ගිහින් තියෙන්නේ? මොන දේවල්ද මගේ ජීවිතේට ලබාගෙන තියෙන්නේ කියලා පුද්ගලික අවධානය යොමු කරලා තමන් ගැන හිතලා පොඩක් යම් අදහසක් ගන්න. ඉතින් කාලේ සීමිත කාලයක් වුණා කුමා කරාටේ මම හිතනවා මේ ඔයාලට දක්වපු පේන්න සලස්සපු මේ සොඳුරු වටිනා සම්පත් පිරි ස්ථානයේ ඉතාමත් වටින්නේ නැති කියලා මම හිතනවා. ඉතින් නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමු ගන්නවා මම කුමා කරාටේ බොහොමත්ම ස්තුතියි. ජයෙන් ජය.